Good morning ළමයි. ඔන්න අපි පාන්දරම තවත් ගමනක් යන පිටත් වුණා. අපේ අක්කලා ගෙදර ඉඳන් තමයි මේ ගමන යන්න අපි පිටත් වුණේ. ඔන්න මේ තමයි මනම්පිටිය පාලම. හැමෝම දන්නේ නැති කියලා හිතනවා. සමහර විට අපි යන ගමනේ කියන්නත් පුළුවන් වෙයි. බලන් ඉන්නකෝ අවසාන වෙනකම් අපි කොහෙද යන්නේ කියලා. හැබැයි මේක කෙටි ගමනක් වුණාට අන්තිමට දිග ගමනක් වුණා. මේ අර ඉර පායන ටයිම් එකනේ ඒක මාල් ලස්සනට මේ පාර්ලිමේන්ත ඉඳන් යනකොට බලා ගන්න පුළුවන් වුණා. ඒ වෙලාවට ඇත්තටම වාහන එහෙමත් එච්චර තිබුණ නැහැ. ඉතින් අර පාන්දරම නිසා වෙන්න ඇති. හොඳට බලා ගන්න පුළුවන් වුණා ලස්සන view එකක්. ඉස්සෙල්ල මේ පාර්ලිමේන්ත ටිකක් මේ අර කැඩිලා එහෙම තිබුණා. දැන් අලුතෙන් හැදුවට පස්සේ මම මේ පළවෙනි පාර තමයි මම මේ පැත්තට යන්නේ. ඉතින් බලන් ඉන්නකෝ. නවත්තන්න කිව්වට නම් ඉතින් ලස්සන තැන් හම්බුනම නවත්තන්න නැහැ. ඉතින් වාහනේ යනකොට බලාගෙන යමක් තමයි තියෙන්නේ. පරක්කු වෙනවා කියනවා. අපි බලමුකෝ ගිහිල්ලා පරක්කු වේද කියලා. ඔන්න ඉතින් මම ආසම වාහනේ හම්බෙන මොහොත පිසියමගේ පාරක් පැන්නා බයික් එක ඇතුළට ගිහලා හෝන් කරා. ආවත් මොකුත් තුන්නේ කොහමරි එහා පැත්තට පැනගත්තා. ට්‍රේන් එකක් ගෙනවා. ඉතින් මේ මං ආසම වාහනේ ඇත්තම කිව්වොත් මාසයි දුර ගමන් යන්න මාසයි මානු ජොලිය වාහනේ. සමහරවිට ඉතින් ට්‍රේන් වලට ආස නැහැ වුණාට මම ආසම වාහනේ තමයි ට්‍රේන් එක. ඉතින් හරි ලස්සනයි එතන view එක. අර කට්ටිය ගොඩක් ගැවසෙන්නෙත් නැහැ. එතන පරිසරය නිකන් නිස්කලංකව ට්‍රේන් එකක් යනකොට මාරම ලස්සන තියෙනවා. කොහමරි ඔන්න මහත්තයයි අක්කලා බබයි දෙන්නත් ආවා. මං වගේම ට්‍රේන් එකට ආසයි තවත් ඉන්නවද? ඒක නම් පිස්සුවක් කනේ මටම කියලා දුක්කේ ඒ වෙලාවේ කොහමද? නිකුත් ගහගෙන යනවා. සමහරට මටත් දන්නේ නැහැ. හරි මං එන්නම්කෝ ආයේ. ඔයාලත් එක්ක ගමනක් යන්න. ගිහින් එන්න පරිස්සමට. බයි බයි. ඔන්න ඉතින් එයාටත් අපි බයි කියලා දැන් ඉතින් අපි ආයෙම ගමන පටන් ගන්නවා. දැන් නම් ඉතින් හැමෝටම බඩගිනි කන්න තැනක් බල යනකොට ඔන්න ඔය පාරායිනින් අපි නතර කරා. උදේ කෑම විදියට අපි පානුයි සීනි සම්බෝලයි කඩලයි අරගෙන තමයි ආවේ. ඉතින් අපි දැන් මේවා කනවා. මෙතන හැබැයි කට්ටිය කලින් කාලා එහෙම තියෙනවා. අපිට සිදු කරලා පොලිතින් එහෙම දාලා එහෙම කරන්න එපා. ආයි කෙනෙක්ට එතෙන්ට යන්න බෑනේ. එතකොට පරිසරය වුණත් අපිට සිදු වෙන නිසා ඔයාලා කෑවට බිවට කමක් නැහැ. ඒ වගේ දැන් අපිට සිදු නොකර ඉතුරු වෙන පොලිතින් කොලේ වුණත් අපෝ ගෙදර අරගෙන යන්න පුරුදු වෙන්න. එතකොට පරිසරය වුණත් අපිට සිදු වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් ආයෙම කෑම කාලා ගමන පටන් ගත්තා. මං හිතන්නේ මේ තැන් දන්න අය නම් දන්නවා ඇති අපි කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් අපි යන්නේ පාසිකුඩා තමයි. දැන් මොන හොඳටම අපි ළඟලා මම පළවෙනි පාරට තමයි මේ පාසිකුඩා ආවේ. ගිහින් බලමුකෝ කොහොමද කියලා. මේ දවස් හරි ඉක්මනට ගෙවිලා යනවා. මතක පිරුණ මම්මාවත් එක්ක ඇවිත් යන්නේ. දැන් ඉතින් ඔන්න අපි හරවන තැනටම කිට්ටු වුණා. දැන් ඔන්න මේ පාරින් තමයි පාසිකුඩාවට යන්න තියෙන්නේ. මම දන්නේ නැහැ තව වෙන පැති තියෙනවද කියලා. එතන තමයි ඉතින් බෝඩ් එහෙම ගාලා තියෙන්නේ. මේ පාරේ ටිකක් දුර යන්න ඕනේ. ඔන්න ඉතින් අපි දැන් පාසිකුඩා වලට ලං වුණා. අපි මුලින්ම ගියේ මෙන්න මෙතෙන්ට කියන්නේ එලිෆන්ට් රොක් බීච් කියලා. එතන හැබැයි කවුරුත් ඒ වෙලාවේ හිටියේ නැහැ. අපි යනකොට 9:09 විතර ඇති. එතන මාරම ලස්සනයි. මං හිතන්නේ හවසට මාර ලස්සන view එකක් බලා ගන්න පුළුවන් ඇති. එතනත් ඉතින් අපි වීඩියෝස් අරන් ෆොටෝස් ගහලා වටපිටේ බලලා පොඩ්ඩක් මෙතෙන්ට යාපැති තිබ්බා උසක් ගහලා. එතෙන්ට නැග්ගමත් අර ගොඩාක් වටපිටාව පේනවා. එතන වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. ෆොටෝස් නම් අරන් තිබුණා. මොහොත තියා කොච්චර වෙලා බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ. හරියට භවනාවක් වගේ තමයි ඒ තියා බලන් ඉන්නේ. ඒ මුහුදු හුළඟ, ඒ මුහුදු රැල්ල තියා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ.
එතනින් අපි ඊට පස්සේ නාන තමා ආවේ. මේකත් එලිෆන්ට් රොක් බීච් සයිඩ් එකේම තමයි තියෙන්නේ. මේ පොල්ලත්තක් මැදින් තමයි බීච් එකට යන්න තියෙන්නේ. මාරම ලස්සනයි මෙතනත්. මෙතන පොඩි හට් වගේ ගහලා තියෙනවා. කැම ටිකක් උයාගෙන සින්දුවක් කියලා පොඩි ජොලියක් ගන්න පුළුවන්. හරි ලස්සන. මේ ගේට් එකක් දාලා තියෙනවා. මේ එතනින් අර බීච් එක පේනකොට එතන අමුතුම ලස්සනක් තියෙනවා. අපි එතනට ලං වෙලා බලමුකෝ කොයි වගේද කියලා. මෙතනින් බීච් එකට යනකොට දැනෙන්නේ නිකන් අපි වෙනම ලෝකයකට යනවා වගේ. මාරම ලස්සන වීම එකක් තියෙනවා. අපි ගිහින් බලමුකෝ. ඒ ඇස්සේ මෙයාගෙත් කෝලං ඉතින්. බීච් එක බලන්නද? එතෙන්ට වෙලා බලන් හිටියට ඇති වෙන්නේ නැහැ. අඩිය තියද්දි දැනෙන්නේ නිකන් අපි වෙනම ලෝකයකට ගියා වගේ. මාරම ලස්සන view එක. ඒ වෙලාවේ අර එච්චර මේ අවුරස්නේ තිබුණෙත් නැහැ ඉතින්. ඒ වුණාට අවුණා ටිකක් සැර දැවුණා. මාරම ලස්සනයි. ඒ කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ ඉතින්. කට්ටිය එතන එච්චර හිටියෙත් නැහැ අපි යන වෙලාවේ. පස්සෙන් ඉතින් කට්ටිය ටිකක් ආවා. අපි ගිහින් බලමුකෝ. ඒත් එක්කත් ඉතින් කෝලන් ටිකක් කරන්න නම් අමතක කරේ නෑ. දැන් අපි මෙතනට වෙලා මේ කල්පනා කරනවා කොයි පැත්තෙන්ද නාන්නේ කියලා. මේ පැත්තටත් අපි මුලින් නම් ගියා. එතන හරි ලස්සනයි. ඈතට මේ යන්නත් පුළුවන්. ලස්සන view එකක් එතනටත් පේනවා. හැබැයි මේ මෙතන පොට්ටක් අවුව සැරක් වගේ දැවුණා. ඊට පස්සේ අපි තෝරගත්තේ මෙන්න මේ ගලෙන් එහා පැත්ත. එතන එච්චර යටත් නෑ. මෙතෙන්ට අපි පුටු දෙක තුනක් ඉල්ලන් ආවා. මේ අයියලාගේ අම්මට මේ හිටගෙන ඉන්න අපහසුයි. ඒ නිසා අපි එයාව එතනින් තියලා අපි නාන්න ගියා. මේගොල්ලෝ නම් මෙන්න මෙතනින් දිගටම යන්න ගියා. හැබැයි අවසරේ හින්දා අපව හැල්ලා ආවා. එතනින් ඉස්සරහට යන්න තිබුණා නම් කියලා දැන් නම් ආස හිතෙනවා. මාරම ලස්සනක් පේන වීඩියෝ එකේ. දෝනිත් ඉතින් ගොඩක් සතුටු වුණා. සමහර පොඩි අය හරි බලන්නේ මේ බීච් එකේ එහෙම නාන්නේ. මෙයා නන්නේ කෑ ගහනවා. බොහොම අමාරුවෙන් තමයි ගොඩට ගත්තේ. මාරම විදියට එයා සතුටු වුණා එතනදී. අපිත් ඉතින් එහා දිහා බලලා ගොඩක් සතුටු වුණා. ඒ දවස් නම් ඉතින් අමතක වෙන්නේ නැහැ. ඔය පේනවා නේද එයා dance කරනවා. එන්නම් ඉතින් අපි හැමෝටම හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. කන්න තැනක් හොයාගෙන යද්දී මෙන්න මෙතන අපිට හම්බුණා. එතන කැම් මාරම රසයි. නම මට මතක නෑ. ලන්ච් එක අරන් එන මගදී අපිට මේ අංකල්ගේ කඩේ හම්බුණා. ඊට පස්සේ අපි අංකල් හදන රස කුරුම්බ බීම එක බීලා ඒ අංකල් එක්ක පොඩ්ඩක් විස්තර කතා කරා. ඒ අංකල්ගෙන් අහුවා පාස්කුඩාවල ඇවිදින්න යන තියෙන තැන්. ඒ අංකල් ඉතින් අපේ විස්තර අහුවා. අපි කොහෙද කියලා විස්තර අහලා වෙලා අපි අංකල්ට කතා කරලා ආපහු එන්න ආවා. අපි ඊට පස්සේ ගියේ පාස්කුඩාවල හැමෝම යන තැනට ගිහින් බලමු. මාරම සෙනගක් හිටියා ඒ වෙලාවේ. අපි මෙතනට යනකොට මං හිතන්නේ 3ටම කිට්ටු ඇති. පාසිකුඩා කියලා හිතන් හිටියට මං හිතේ පාසි වලින් වට වෙලා ලස්සනට හැදුණු මේ බීච් එකක් වෙන්න ඇති කියලා නෑ. ඉතින් ඒ බීච් එකත් අනිත් බීච් වගේම තමයි. මෙතනත් තියෙනවා අර මේ බීච් එක ටිකක් ඈතින් හැවනට ගස් හිටවලා වාඩි වෙලා ඉන්න පුළුවන්. කට්ටිය ගොඩක් එතන හිටියා. ඉතින් අපිත් එතන ගිහින් වාඩි වෙලා බීච් එක දිහා බලාගෙන කෝපි අරන් මාම කෙනෙක් ආවා. ඒ මාමගෙන් කෝපිත් අරන් බීලා පොඩ්ඩක් ඉතින් කයියක් ගහගෙන ඈත බලාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ ඔන්න බීච් එක ගාවට ආවා. මේ කට්ටිය සින්දු කියනවා නටනවා. අපිටත් ඉතින් ආස හිතුණා මේ සින්දුවක් කියලා dance එකක් දාන්න. ඉක්මනට ඇවිල්ලා යන්න කියලානේ හිතන් ආවේ. ඒ වුණාට අපිට ආයෙම යන්න හිතුන්නේ නැහැ. ඒ නිසා පාසිකුඩාවලින් අතර නොවි අපේ ගමනේ අපි ආයෙමත් වෙන පැත්තකට යන්න තීරණය කරා. ඔයාලා හිතන්නේ අපි කොහෙ යන්න ඇති කියලාද? බලන් ඉන්නකෝ. ඉවර වෙනකම්ම දැන් ඉතින් අපි පාසිකුඩාවට බයි කියලා ඔන්න යන්න පිටත් වුණා. ඒ යනකොට දෝනින් ඕනේ එයාට ඔන්න අපේ නාන්න එහෙම ඕන වෙන නිසා එයාට ලස්සන පැන්ට් එක ගන්න තමයි මේ යන්නේ. හැබැයි ඉතින් අපි එයාට වැඩිය පොඩි අයනේ. අපිත් ඉතින් මේ දේවල් වලට ආසයිනේ. ඔන්න ඔතන සෑහෙන වෙලාවක් එක එක්කෙනා එක ඒවට ආසයි. අන්තිමට ඉතින් තීරණය කරලා ඔන්න ඔය කහපාට තාරාව තමයි අපි ගත්තේ. ඒකත් එක්කෙනාගෙන ඉතින් වීඩියෝ එකක් නෑ. මෙයා ගත්තේ නෑ. මෙයා මේ ඉක්මනින්ම මේ
කැඩේ කියලා තමයි මේ කඩේ කෙනා කිව්වේ. ඒ නිසා අපි තාරාවෙක් අරගෙන ආවා. ඔන්න දැන් අපි යන්නේ කොහෙද කියලා බලන්නකෝ. අපි යන්නේ මඩකලපුව. පාසිකුඩා වලින් හැරිලා ගෙදර යන්න හිටපු අපි ඔන්න මඩකලපුවටම ආවා. මෙතන තියෙනවා සිතේමක් වගේ දාලා මේ බෝට් රයිඩ් එකකින් යන තැන්. එක පැකේජ් තියෙනවා. ඒවට මේ යන්න පුළුවන්. අපි ගියේ නෑ. මොකද ඉතින් අපිත් පළවෙනි පාරනේ මෙහෙට ආවේ. අපි අපහු ගෙදර යන්නත් ඕනේ. පරක්කු වුණ නිසා අපි ගියේ නැහැ. අපි ඉන්නකොටත් කට්ටියක් ගියා. මෙතන ලස්සනයි මේ බෙන්ච් හදලා තියෙනවා වාඩි වෙලා ඉතින් බලන්න ඉන්න පුළුවන්. එහා පැත්තෙන් දූපතක් වගේ පෙවුනා. මං ගොඩාක් මාසාවෙන් ආවේ ලයිට් හවුස් එකට යන්න. හැබැයි ඉතින් ලයිට් හවුස් එක වහලා තිබුණේ. මේක දැන් පරණ වෙලා කිව්වා. හැබැයි සමහරවිට කෝ යන්නත් පුළුවන් කියලා. ඒ වුණාට ඉතින් වහලා තිබ්බ නිසා ඉතින් අපි ළඟට ගිහින් ෆොටෝ එකක් අරගෙන වීඩියෝ ටිකක් අරගෙන ආපහු ආවා. ඔන්න ඉතින් එතනත් අපි බලන් ඉඳලා දෝනිට මේ චිල්ඩ්‍රන් පාක් එකක් හම්බුණා. එතනටත් ඉතින් යාව ටිකක් එක්කන් ගියා. හැබැයි ෂුවර් නෑ දැන් ඔතනින් ගන්න පුළුවන් වෙයිද කියලා. ගිහින් බලමුකෝ. එයාව එක්කන් ගියාට පස්සේ ඉතින් එයාට එතනින් එන්න නම් හිතක් තිබුණ නෑ. ඉතින් පුංචි හිත හිතන්නත් හොඳ නෑනේ. ඉතින් එයාව ටික වෙලාවක් සතුටින් ඉන්න දීලා අපි ඉතින් එයාවත් එක්කගෙන අපි ආයෙම අපේ ගමන පටන් ගත්තා. ඔයාලා හිතන්නේ අපි මෙතනින් ගමන නතර කරා කියලාද? නෑ තවත් ඉස්සරහට බලන්නකෝ. මෙතන මේ චිල්ඩ්‍රන් පාක් එකට එහා පැත්තේ තියෙන බෝට් වගේක් නවත්තලා මේවට පාරු හරි මොනවා හරි දන්නේ කියන්නේ හරියටම නම දන්නේ නෑ මම ඉතින්. ඒකේ එක තියෙනවනේ වේවැල් කූඩ වලින් බැඳලා මං හිතන්නේ දැන් ඒක යන්නේ මුහුදට එක්ක මාළු අල්ලන්න හරි වෙන මොනවද හරි වෙන්නේ නැති රැට මුහුද යනවා කියනවනේ. ඒක දැකගෙන මටත් ආසෙ හිතුණා යන්න. මම ලයිට් හවුස් එකක් ඇතුළට ගිහින් හරි ආසාවෙන් තමයි ආවේ යන්න. ඒත් ඉතින් යන්න හම්බුනේ නැහනේ. දුකයි ඉතින්. එයාත් එක්ක කෝලම් ටිකක් කර ඉඳලා දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි ගිහින් එන්නම්. ආයෙත් ලයිට් හවුස් එකට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඕන්න ඉතින් අපි දැන් යන්නේ කල්ලඩි පාලම බලන්න. එතන ඉන්නවා කියනවනේ ඉස්සර සින්දු කියපු මාළු. හැබැයි ඉතින් අර කලබල නිසා ඒගොල්ලෝ දැන් හැංගිලාලු කියලා ජනප්‍රවාද කතාවක් තියෙනවා. ඔන්න ඉතින් අපි මේ පාරේ තමයි අම්පාරටත් යන්න තියෙන. අම්පාරේ කියන්නේ නැහැ. ඉතින් දවසක යන්න තමයි බලන් ඉන්නේ. බලමුකෝ ඉතින් ගියපු දවසක. ඔන්න ඉතින් ඔය පේන්නේ කල්ලඩි පාලම තමයි. හරි ලස්සනයි. මේ පැත්තට ආව පළවෙනි පාරනේ. ඉතින් මේ පැත්තත් ඉතින් අර සමහර අය නම් මේ පැති වලට ආස නැහැ වුණාට මේ ආස හිතෙනවා මේ පැත්තත් අර වෙනමම ජීවන රටාවක් නෙගෙනියන්නේ. අපේ පැතිවල වෙනයි. ඒ පළාතෙන් පළාතට ඉතින් වෙනස්කමක් අපිටත් දැනෙනවා. දැන් ඉතින් මේ හිත යන්නේ හා පැත්තට ගිහිල්ලා එහෙනම් මේ පැත්තට මෙන්න මේ යකඩ පාලමේ ආපහු එන්න තමයි යන්නේ. දැන් නම් හොඳටම හවස් වෙලා 7ටම කිට්ටුයි. අර ලයිට් එහෙම දාලා දෙනවා පේන්නේ නැහැ හරියටම. බලන්නකෝ හරි ආසයි නේ වගේ තැන්වල ඉන්න. ලස්සන සින්දුවකුත් තියෙනවා මේ පාලමයට ඉන්න මාළුවෝ ගැන කියවෙන. කල්ලඩි පාලමයට සින්දු කියව මාළුවෝ කියලා අන්නම එකක් තියෙනවා. මට හරියට මතක නැහැ. ඒකත් හරි ප්‍රසිද්ධ සින්දුවක්. ඒගොල්ලෝ හැබැයි අර කරදර වලින් පස්සේ අතුරුදහන් වුණා කියලා තමයි ඒකේ අර්ථවත් වෙන්නේ. මම දන්න විදිහට. ඔන්න ඉතින් අපි දැන් මේ පැත්තට යනකොට මෙතන තියෙනවා හරියට ලස්සනට මාළුන්ගේ මේ පින්තූරයක් මේ අඹලා. එතනින් අර ඒක තමයි අර්ථවත් කරන්නේ කියලා මටත් හිතුණා. ඒ කියන්නේ ඉතින් කුවට විස්තර දන්න අයත් ඇත්තේ. මම නම් එච්චර ඉතින් ඒ ගැන දන්නේ නැහැ. මේ පළාතට ආවෙත් අදමනේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ මං කියව එක තමයි. ඔන්න දැන් අපි කාර්යයක් මෙතනින් නතර කරලා අක්කලා කවුරුත් බැස්සේ නැහැ. අපි දෙන්න තමයි ගියේ. ඒගොල්ලෝ යහපැත්තේ අපි එනකම් බලන්න හිටියා. හැබැයි ඉතින් අපි දෙන්න දිගටම ගියේ නැහැ. බය හිතුණා. දැන් හොඳටම රැ වෙලානේ. දැන් 7ට විතර ඇති. ඊට පස්සේ මගක් ගිහිල්ලා ඉවරලා ආපහු හැරිලා ආයෙම ඔන්න ඔය පාලම දිගින්ම මේ පැත්තෙන්ම ඇවිත් තමයි එළියෙන් අර උඩින් මේ ඒක දිහා යකඩ පාලම දිහා බල අපි දැන් කාරේකාවට ගියා. අපි ආවේ නම් පාසිකුඩා යන්නේ. ඒ වුණාට අපි අන්තිමට ගමන
අවසන් කරන්නේ කල්ලඩි පාලම ගාවින්. එහෙනම් අදට අපි ගිහින් එන්නම් ආයෙත් දවසක හම්බෙමු. ඔයාලා කැමති නම් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ආයෙමත් දවසක ලස්සන දවසක් කරන් ඔයාලා ගාවට එන්නම්. එතෙන් අපි ගිහින් එන්නම්. bye bye.